ඔයගොල්ලන්ට කොහොමද? මං හිතනවා ඔයගොල්ලෝ හදින් ඇති කියලා. අද මායි අයියා පොඩ්ඩක් වටයක් දාන්න කියලා. අද යාළුවෝ සෙට් එකකුත් එනවා කිව්වා. මං පොඩ්ඩක් ඇවිදින්න යන්න. ඒකයි අපිට පොඩ්ඩක් පල්ලිය ගාවට ආවා. මේක පල්ලිය. ඉතින් අපි පොඩ්ඩක් යන් අතනට වාඩි වෙලා ඉමු. මම ඔයගොල්ලන්ට පල්ලිය ගැන වීඩියෝ එකක් ගේන්නම්කෝ ඉස්සරහට. චුට්ටක් පොදේකුත් ගහනවා. වෙලාවට අපිට නේද කුඩ ගෙනාවා. ඒ අතරේ වහින්නත් ගත්ත. මෙයා තමයි ඉතින් කුඩේ ළඟ ඉන්නේ. හයි කිය. බලන් ඉන්නවා අරකොඩු තාම නෑ. අයියෝ මම වැස්ස තෙමෙනවා. තාම නෑ. යන් වෙනකොට හරි. තන මාරු කරන්න හැදුවා. මේ කියලා. ඕ. විනාඩි 5කින් හම්බ වෙමු. 5 minutes later. අම්මෝ යාළුවනේ දැන් ඉතින් බැලුවා අර කොල්ලෝ නෑ. දැන් හොඳට වහින්නත් අරගෙන කරන්න යන්න අපි යන්න හදන්නේ ඉතින්. ඒගොල්ලොත් එක්ක වෙන දවසක සෙට් වෙනවා. හොඳට වහිනවා මෙහෙ අද. එහෙනම් අදට මං ගිහින් එන්නම් බයි. හලෝ යාළුවනේ ඉතින් අද අපි පෙරුම්පුර බලාගෙන ඉඳපු යාළුවෝ ඔන්න ආවා. වැස්ස නිසා චුට්ටක් අපි පල්ලිය ගාවට වෙලා හිටියා. වහින නිසා. දැන් වැස්සෙම අපි පොඩ්ඩක් පාක් එකට යනවා. ඉතින් මම ඔයගොල්ලෝ මේ වටපිටාව පෙන්නන්න. අන්න අපේ අයියාත් යනවා. වැලට අයන්නක සරසලා ලයිට් දාලා ඒවල. එහෙනම් පාක් එකට යමු. එතකන් ඉතින් ඕගොල්ලෝ අපිව subscribe කරලා bell icon එක click කරලා මේ වීඩියෝ එක හොඳයි නම් like එකක් දාන්නත් අමතක කරන්න එපා. කමෙන්ට් එකකුත් දාන්න අමතක කරන්න එපා. දැන් ඉතින් අපි ඔය පාක් එක ළඟටම තමයි ඇවිල්ලා ඉන්නේ. අපි යන්කෝ පාක් එකට පාකයක් කිව්වට ඒක පාක් එකක්ම නෙමෙයි. ගේම් ගහන තැනක් වගේ ඔය පේන්නේ. ඒක කොයින්ස් අරගෙන තමයි අපිට සෙල්ලම් කරන්න තියෙන්නේ. ඒ කොයින්ස් වලින් අපි සෙල්ලම් කරාම අපිට ටිකට්ස් හම්බෙනවා. ඒ ටිකට්ස් වලින් ඔන්න ඔය තෑගි ගත හැකි අපිට. දැන් ටිකට්ස් 80ක් නම් ඔය 80ට තියෙන තෑගි අපිට ගත හැකි. ඔයවා නම් ගොඩාක් මේ තියෙන ඒවා ගොඩාක් ගණන්. ඉතින් අපි යූරෝ 5කට කොයින්ස් 12ක් ගත්තා. ඉතින් කොයින්ස් 12ක් කියන්නේ ඉතින් ගොඩක් ගේම්ස් ගහත හැකි. අපි ජාති 5ක්ද කොහෙද ඒකෙන් සෙල්ලම් කරා. අපිට ඉතින් ටිකට් 216ක් හම්බුණා. ඉතින් මේ 216ට ගොඩක් ගත හැකි. අපිට තෝරගන්න බැලුවා. අපි දෙන්න ඉතින් කැරකෙන එක තැන්වල. ඉතින් ලස්සන ඒවා තියෙනවා. ඔය පාට පෑන්ඩ පොට්ද ඒවා තියෙනවා. ඉතින් ඕකේ ගොඩක් ගණන් බඩුත් තියෙනවා. ඒවා ඉතින් ගන්න බෑ ඉතින් අපිට. හම්බෝ අන්තිමේදී අපි තෑගි ටික තෝරගත්තා. ඕ යාළුවනේ අද නම් ගොඩක් සෙනග. ඉතින් අපි වෙන්න එනකොට නම් වෙච්ච සෙනග නෑ. ඉතින් අපි වෙන තෑගි ගත්තා. ඔයයි එහෙනම් ඉතින් මං ගිහින් එන්නම් බයි.